අද අපි මේ යන්නේ තවත් ඉතාමත් ලස්සන ස්ථානයක් බලන්න. ඒ තමයි එඬේරගල ආරණ්‍ය සේනාසනය. මේ සේනාසනය ඉතාමත්ම සුවිශේෂී සේනාසනයක්. අපි ගිහිල්ලාම බලමු ඒ සුවිශේෂී දේවල් මොනවද කියලා. කොළඹ ඉඳලා දඹුල්ල නගරේ පහු කරන් ත්‍රිකුණාමල පාරේ කිලෝමීටර් 6ක් විතර යද්දී ඔයාලට මේ ස්ථානයට ළඟා වෙන්න පුළුවන්. දඹුල්ල නගරේ පැත්තේ ඉඳන් එනවා නම් පාරේ දකුණු පැත්තෙන්, ඒ වගේම සීගිරිය හන්දියේ පැත්තේ ඉඳන් එනවා නම් පාරේ වම් පැත්තෙන් තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ සේනාසනයට ඇතුළු වෙන ස්ථානය. මෙතන ඉඳන් මීටර් 200ක් විතර ඇතුළට ගියාම ඔයාලට කාර් පාක් එකකට ළඟා වෙන්න පුළුවන්. අපි දැන් ඇතුළට ගිහිල්ලා බලමු මේ ස්ථානය මොන වගේද කියලා. අපට ඇතුළු වෙනකොට මුලින්ම පේනවා බෝධීන් වහන්සේ පේන විදිහ. අපට කෙලින්ම බැලුවාම බෝධීන් වහන්සේ බලා ගන්න පුළුවන්. ඒ බෝධීන් වහන්සේ ළඟට යන්න කලින් වම් අත පැත්තෙන් අපට උඩට පඩිපෙළක් පේනවා. මේ පඩිපෙළේ අපට ගියාම විහාරය බලා ගන්න පුළුවන්. ඒ හින්දා අපි මුලින්ම ඒ ස්ථානයට ගිහිල්ලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඒ වගේ මේ විහාරය පිහිටලා තියෙන්නේ සුවිශේෂී ස්ථානයක. මේ තමයි අපට දුරින් බැලුවාම පේන විදිහ. දැන් ඔයාලට පේනවාද මොකද්ද මේකේ විශේෂත්වය කියලා? ඒ තමයි මේක තියෙන්නේ ගල් ගුහාවක් ඇතුලේ. මේ ගල් ගුහාව ඇතුලේ හදපු විහාරය මේ විදිහට තමයි දැන් නිර්මාණය කරලා තියෙන්නේ. අපි දැන් මෙතනට ගිහිල්ලා බලමු අපට මොනවද දකින්න හම්බෙන්නේ කියලා. මේ විහාරයේ ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තියෙන විහාරයක්. ඒ වගේම මේ ස්ථානය මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සහ 5 වෙනි සියවසේදී. ඒකට අපිට හිතා ගන්න පුළුවන් මේ ආරණ්‍ය සේනාසනය කොච්චර පරණ එකක්ද කියලා. මේ විහාරයේ ඇතුළ අපට මේ වගේ තමයි බලා ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතාමත් ලස්සන බුදු පිළිම වහන්සේ නමක්, ඒ වගේම අගසවුදේ නම, ඊට අමතරව විවිධාකාරයේ චිත්‍ර මෙතන ඇඳලා තියෙනවා. ඒ වගේම තමයි මිහිඳු මහරහතන් වහන්සේ සහ දේවානම්පිය තිස්ස රජතුමා මුලින්ම හමු වෙච්ච ආකාරය. ඒත් එක්කම අපට ගොඩක් තැන්වල දකින්න ලැබෙන්නේ නැති චිත්‍ර වගේකුත් මෙතන තියෙනවා. ඒ තමයි අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ පින්තූර සහ ඒ බුදුරජාණන් වහන්සේලා අතින් විවරණගත පිරිස මේ ස්ථානයේ අපට ඇඳලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ විහාරය ළඟට ළඟා වෙච්ච පඩිපෙළ. ඔයාට මේ පාරෙම යන්න ඕනේ නැහැ. මෙතන ඉඳන් තව එහා පැත්තෙන් පඩිපෙළක් හදලා තියෙනවා. ඒ පඩිපෙළ හරහාත් පහළට යන්න පුළුවන්. මේ මෙතන ඉඳන් බැලුවාම පහළ තියෙන බෝධීන් වහන්සේ පේන ආකාරය. මේ සේනාසනයේ තියෙන ඉතාමත්ම සුවිශේෂී දෙයක් තමයි මේ සේනාසන භූමිය පුරාවටම ගල්ලෙන් පිහිටලා තියෙනවා. මේ බොහෝමයක් කුටි සහ ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙන මෙන්න මේ ගල්ලෙන් ඇතුලේ. මම ඉස්සරහට යද්දී ඔයාලට මේ දේවල් තවත් පෙන්වන්නම්. මේ තියෙන බෝධීන් වහන්සේ සහ මේ වටේ හදලා තියෙන රන් වැට. අපි දැන් තවත් ටික ඇතුළට ගිහලා බලමු මේ ස්ථානයේ කොහොමද පිහිටීම තියෙන්නේ කියලා. ඒ වගේම සුවිශේෂී දේවල් මොනවද කියලා. මේ මැද්දේ අපට ඉතා විශාල බෝධීන් වහන්සේ නමකුත් බලා ගන්න පුළුවන්. මේ ස්ථානයේ අපට විශාල ගල් පර්වත යට හදලා තියෙන කුටි සහ ගොඩනැගිලි බලා ගන්න පුළුවන්. මෙතනින් දකුණු අත පැත්තට උඩට තියෙන පඩිපෙළේ තමයි අපි යන්න ඕනේ. මේ වෙනකොට ඔයාලට පේනවා ඇති මෙතන ගල් කණු ටිකක් තියෙනවා. ඒ තමයි ක්‍රිස්තු පූර්ව 2 වෙනි සියවසට අයත් වෙන ගොඩනැගිල්ලක් කියලා තමයි මේ ස්ථානය සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තවත් මේ ස්ථානය ගැන කියනවා නම් මේ ආරණ්‍ය සේනාසනයේ ඈත අතීතයේ ඉඳලා මහරහතන් වහන්සේලා වැඩ ඉඳපු පිම්බිමක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා දකින්න ඇති මේ තිබ්බ කුටි සහ ගල් ගුහා. මේ ගල් ගුහා පාදක කරගෙන උන්වහන්සේලා භාවනා යෝගී වැඩ ඉඳලා තියෙනවා. මේ ස්ථානය ඉතාමත්ම නිෂ්කලංක භූමියක්. මේ අවට ඔයාට පේනවා ඇති මේ කැලෑබද ප්‍රදේශයක් තමයි තියෙන්නේ. ඒ හින්දා භාවනා යෝගීව කටයුතු කරන කෙනෙක්ට මේ ස්ථානය ඉතාමත්ම සුදුසු ස්ථානයක් කියලා සඳහන් කරන්න පුළුවන්.
මෙතන අපට උපෝසථාගාරය සහ අනුස්මරණ කුටිය බලා ගන්න පුළුවන්. දැන් අපි මේ යන්න හදන්නේ මේ ස්ථානයේ තියෙන ඉතාමත්ම ලස්සන ඒ වගේම උසම ස්ථානය බලන්න. මෙන්න මේ වගේ පඩිපෙළක් හරහා තමයි අපට ඒ ස්ථානයට ළඟා වෙන්න තියෙන්නේ. මේ භූමියට එඬේරගල කියන නම ලැබෙන්නත් හේතුවක් තියෙනවා. ඒ තමයි ඈත අතීතයේදී සතුන් බලා ගන්න. එහෙම නැත්නම් ගොපල්ලන් තමන්ගේ සතුන්ව මේ කැලෑවට නිදහස් කරලා මේ අපි දැන් යන ස්ථානයේ ගල මුදුනේ ඉඳන් තමයි මේ සතුන් දිහා බලන් ඉඳලා තියෙන්නේ. ඒ හින්දා මේ විදිහට මේ එඬේරුන් සතුන් බලපු ගල එඬේරගල වුණා කියලා තමයි ජනප්‍රවාදයේ පවතින්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ ඉහළම ස්ථානයට යද්දී අපට කොහොමද පේන්නේ කියලා. හරියට නිකන් අහසට ගමන් කරනවා වගේ හැඟීමක් තමයි අපට ඇති වෙන්නේ. මේ ගල මුදුනේ තමයි මේ ආරණ්‍ය සේනාසනේ චෛත්‍ය පිහිටලා තියෙන්නේ. ඔයාලට පේන ඇති කොච්චර ලස්සනට එක පේනවද කියලා. මාර ලස්සනයි මෙතෙන් බැලුවහම view එක. ඒ වගේම මේ දවස්වල ලොකු හුළඟකුත් තියෙනවා. අපි උඩටම ගිහිල්ලා බලමු මේ වටපිටාව කොහොමද පේන්නේ කියලා. මාරම ලස්සනයි මේ ස්ථානය. පාට උඩට ආවට පස්සේ 360ක view එකක් මෙතන ඉඳන් ගන්න පුළුවන්. මේ ස්ථානය අහස් මාලිගාව කියලාත් හඳුන්වනවා. මේ චෛත්‍යයේ දකුණු පැත්තෙන් ඔයා ගිහින් බැලුවොත් ඔයාට තවත් ප්‍රධාන ස්ථාන කීපයක් බලා ගන්න පුළුවන්. ඒ තමයි දඹුල්ල ලෙන් විහාරයේ තියෙන දඹුලුගල, ඊට පහළින් තියෙන රත්තරන් බුදු පිළිමය, ඒ වගේම 10 කන්ද ඔයාට මේ ස්ථානේ ඉඳන් බලා ගන්න පුළුවන්. මේ චෛත්‍යයේ පිටුපසින් ඔයාට තවත් ඉතාමත් ලස්සන කඳුපන්ති කීපයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අවට වටපිටාවත් හොඳින් බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ චෛත්‍යයේ වම් පැත්තෙන් ඔයා බැලුවොත් ලෝක ප්‍රසිද්ධ සීගිරිය වට බලා ගන්න පුළුවන්. ඒ වගේම පිදුරංගල බලා ගන්නත් හැකියාව තියෙනවා. හරිම ලස්සනට මේ ස්ථානය බැලුවාම මේ ඔක්කොම දේවල් බලා ගන්න අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ ස්ථානයේ ආරණ්‍ය සේනාසනය නිසා නිශ්ශබ්දතාවයත් ආරක්ෂා කරන මතක තියාගන්න. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ ස්ථානයට එන්න ඇවිල්ලා මේ ස්ථානය දෙක බලා ගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මේ වීඩියෝ එකෙන් ඔයාලා යම්කිසි දැනුමක් අවබෝධයක් ගත්තා කියලා හිතනවා නම් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අපිව subscribe කරලා යන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න නම් හැමෝටම ගොඩක් ස්තුතියි.